Hi everyone, welcome to my YouTube channel. I'm so happy you're here. So let's start. මට පැයක විතර ඩ්‍රයිව් එකක් තියෙනවා. ඉතින් ඒ ඩ්‍රයිව් එක අතරතුර මාව ඔයාලට ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න. මම ශාමි හේරත්. මම ඉන්නේ නවසීලන්තේ. මේක මගේ ෆස්ට් ලොග් එක. මම හිතන් ඉන්නවා නවසීලන්තේ ලයිෆ් ස්ටයිල් එක ගැන ඔයාලට දිගටම vlogs අරන් ඉන්න. ඒක මං හිතනවා නවසීලන්තයට එන්න අයට එන්න ආසාවෙන් ඉන්න අයට හොඳ මොටිවේෂන් එකක් වෙයි කියලා ඒ වගේම ඒකට හෙල්ප්ෆුල් වෙයි කියලා. එහෙනම් අපි බලමු මම අද දවස ස්පෙන්ඩ් කරන්නේ කොහොමද කියලා. අපි දැන් වෝක්වර්ඩ් වල ඉඳන් ඕක්ලන්ඩ් වලට යන ගමන් තමයි ඉන්නේ. අපිට 1 hour වගේ ඩ්‍රයිව් එකක් තියෙනවා. ඉස්සෙල්ලම අපි යමු පැක් ඇන්ඩ් සේව් එකට. අපේ සතියේට ගෙදරට අවශ්‍ය බඩු ටික ගන්නත් පන්සලට මොන හරි අරන් යන්නත් ඕනේ. ඉතින් ඉස්සෙල්ලම යමු පැක් ඇන්ඩ් සේව් එකට. ඉතින් මේ තියෙන්නේ පැක් ඇන්ඩ් සේව් එක ඇතුලේ පුංචි ක්ලිප්ස් කිහිපයක්. පැකෙන් සේව් එකෙන් ගත්ත බඩුවලටත් පේ කරලා ඊට පස්සේ අපි ගියා වාහනේට තෙල් ගහන්න. අපි ගොඩක් වෙලාවට වාහනේට තෙල් ගහන්නේ පැකෙන් සේව් ෂෙඩ් එකෙන්මයි. මොකද අපේ බිල් එකේ බාකෝඩ් එකක් තියෙනවා. ඒක ස්කෑන් කරාම තෙල් ගහද්දී ප්‍රයිස් එක පොඩ්ඩක් අඩු වෙනවා. ඔන්න ඊට පස්සේ අපි ගියා මහමෙවුනාවට. කලින් මහමෙවුනාව තිබ්බේ වෙන තැනක. දැන් මහමෙවුනාව කියන ඒරියා එක වෙනස් කරලා තියෙනවා. ඉතින් තාම කම්ප්ලීට්ලි ඉවර කරලා නැහැ පන්සලේ වැඩ. තාමත් පන්සලේ වැඩ වෙන ගමන් තියෙන්නේ. ඉතින් අපි පන්සලේ හාමුදුරුවොත් එක්කත් කතා කරලා පොඩ්ඩක් කියලා පන්සල ඇතුලේ අපේ කාලය ගත කරලා අපි යන්න පිටත්. ඊට පස්සේ මම ගියේ මම යන්න ආසම තැනකට. ඒ තමයි පැන්ඩමාට් එක. පැන්ඩමාට් එක ඇතුලේ මං අස ගොඩාක් දේවල් තියෙනවා. පැන්ඩමාට් එකට ගියොත් අපේ ගෙදරට ඕනේ කරන හැමදේම එතනින් අරන් එන්න පුළුවන්. ඉතින් පැන්ඩමාට් එක ඇතුලේ පොඩි ක්ලිප්ස් ටිකකුත් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඊට පස්සේ අපි ගියා ස්පයිස් ලෑන්ඩ් එකට. මොකද මට ගෙදරට පොඩි පොඩි ටිකක් ගන්න තිබ්බා. මොකද ඒකෙන් අපිට ගන්න පුළුවන් ලංකාවේ ස්පයිසස්, සෝයා, ඒ හැමදේම ලංකාවේ ගොඩක් දේවල් ස්පයිස් ලෑන්ඩ් එකේ තියෙනවා.
ඊට පස්සේ මම යන්න ආසම තැනක් තමයි මගේ පුංචි යාළුවෝ දෙන්නෙක් ඉන්නවා ඒ දෙන්න බලන්න. ඕක්ලන්ඩ් ගියොත් අපි අනිවාර්යයෙන්ම අක්කලන් ගෙදර යනවා. මොකද ගිහින් ෆුඩ් දෙන්න එදාට මම ගොඩක් ආසයි. ඉතින් ඒ දෙන්නත් එක්ක පොඩ්ඩක් සෙල්ලම් කරන්න මම හරි ආසයි. ඒගොල්ලොත් අපි එනකන් ගොඩක් වෙලාවට එයාලා දන්නවා අපේ ඕෆ් ඩේ කවද්ද තියෙන්නේ. ඉතින් අපි එනකන් එයාලා දෙන්න බලන්න. ඉතින් හරිම ආසයි කියන්න. ඔන්න ඔහොම තමයි අපි අද දවසේ ස්පෙන්ඩ් කරේ. අලුත් වීඩියෝ එකකින් හම්බෙනකම් very soon. Hope you enjoyed this video. Thank you for watching. See you soon.